ඕගොල්ලෝ ප්‍රශ්නයකට මුහුණ දුන්නම හිතනවානේ අපිට මේක ඔප්පු කරන්න සාක්ෂි ඕනේ කියලා. ඉතින් හුඟක් දෙනා තමන් අතේ දැන් ජංගම දුරකථනයනේ හැමෝගෙම අතේ. ඉතින් ඒකෙන් කරන්නේ මේවා වීඩියෝ කරගන්නවා. සමහර විට වොයිසස් ඔක්කොම රෙකෝඩ් කරගන්නවා. සමහර දුරකථන දත්ත අපි ගබඩා කරගන්නවා. ඉතින් අපි හිතනවා මේක හරි ප්‍රබල සාක්ෂියක් තමයි කියලා. ඇත්තටම මේ සාක්ෂි ප්‍රබලයි තමයි. නමුත් අපේ තියෙන තාක්ෂණික පහසුකම් එක්ක අපේ අධිකරණවල මේ මෙබඳු සාක්ෂි ඔප්පු කරන්න ලේසි නෑ. මොකද අනිත් පැත්තෙන් මේ තාක්ෂණික සාක්ෂි නිර්මාණය කරන්න තියෙන හැකියාව වැඩි. අද තාක්ෂණය හුඟක් දියුණු යුගයකනේ අපි ඉන්නේ. ඒ නිසා ගරු අධිකරණය ඒ සාක්ෂි සම්බන්ධයෙන් ඒවත් පෙරලා මැනලා කිරලා ඊටාම ලොකු නිර්ණායකයකින් තමයි ඒවා මේ අධිකරණයට බාරගන්නේ. අන්න ඒ හින්දා අපි මේ රෙකෝඩ් කරා මේ වොයිස් රෙකෝඩ්ස් තියෙනවා මෙන්න වීඩියෝ කරා කියලා ඇවිල්ලා අපිට කන්සල්ටේෂන් එකකට එන්න බොහොමයක් දෙනා අද කරන්නේ ෆෝන් එක පෙන්නනවා. ඒක පෙන්නලා ඒ තුලින් හිත හදාගන්න එපා. ඕගොල්ලන්ට අසාධාරණයක් වුණොත් අපි අධිකරණයට සාක්ෂි ආඥා පන්තේ තියෙන රීති මාලාවට අදාළව සාක්ෂි ඔප්පු කරන්න වෙනවා. ඒකට අදාළව සාක්ෂි එකතු කරගන්න කටයුතු කරන්න. එහෙම නැතුව අදෘශ්‍යමාන දේවල් පිළිබඳව ලොකු විශ්වාසයක් තියලා යුක්තිය පතාගෙන අධිකරණයට එන්න ලෑස්ති වෙන්න එපා.